ජනාධිපතිතුමා කියනවා කරු කතානායකතුමා බයිබරි එකේ මිනිස්සුන්ට හොඳට පඩි ගෙවන්න ඕන, ඉන්න දෙන්න ඕන, ඊළඟට නීතිපති එකේ කට්ටියට හොඳට දෙන්න ඕන, ඒගොල්ලන්ට සැලකිය යුතු වැටුපත් දෙන්න ඕන. එතකොට අනිත් රාජ්‍ය සේවකයෝ දෙපාරයි කන්නේ. බයිබරි එකේ මිනිස්සු විතරයි තුන් පාර කන්නේ. අනිත් මිනිස්සු කුකුල් මස් කටු කන්නේ, අනිත් රාජ්‍ය සේවකයෝ මේගොල්ලෝ කුකුල් මස් කන්නේ. අනිත් මිනිස්සු යටට අඳින්නේ බයිබරි එකේ කට්ටිය විතරයි යටට අඳින්නේ. අනිත් රාජ්‍ය සේවකයෝ මේ කියනවා 90% මේ රටේ රාජ්‍ය සේවකයෝ ඡන්දෙ දුන්නේ මේ මාලිමාවට. හැබැයි ඕගොල්ලොන්ට අරගොල්ලොන්ට දෙනේ වගේ දෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට කුකුල් මස්, ඕගොල්ලොන්ට කුකුල් මස් කටු. අනිත් රාජ්‍ය සේවකයන්. ඒ විදිහට තමයි මේ වැඩේ කරගෙන යන්නේ. දැන් කතා කරපු ගොඩක් අය ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ මොකටද කියන එක අපිට වඩා පැහැදිලිව මේ කතා කරනවා. මම මතක් කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට මිනිස්සු ඡන්දෙ දෙනකොට මේ රටේ සාමාන්‍ය ජනතාවට අදහසක් තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ නීතිය වල් වැදිලා තිබුණේ උගත් කෙනාට පොහොසත් කෙනාට බලය තියෙන කෙනාට එක නීතියක් බලය නැති කෙනාට තව නීතියක් මෙන්න මේ කියන අයාලේ යමින් තිබ්බ නීති පද්ධතිය ඒකෙන් අදහස් කරන්නේ නැහැ අයාලේ ගියේ ඒ නීති ශාස්ත්‍රයේ ඉන්න අය කියලා. ඒකට බලපෑම් කරමින් ඒකට තර්ජනය කරමින් ඒකට අතපොවමින් කටයුතු කරපු මහා බල සම්පන්න දේශපාලන අධිකාරියක් තමයි සමතලා කරලා කුඩු සම්බල් කරලා බිමට දැම්මේ මේ රටේ මිනිස්සු. නීතිය අකුරට ඉෂ්ට කරන්නට ඒකට තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට බලය දුන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ව්‍යවස්ථාපිත බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159 දෙනෙක් පත් කරලා ව්‍යවස්ථාපිත බලය නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට 3න් 2කට එහා ගිහපු බලයක් මේ රටේ මිනිස්සු ලබා දුන්නේ එවැනි හොඳ නීතියක් ස්ථාපිත කරන්න. ඒ නිසා විපක්ෂයට මතක් කරනවා ඒ නීති සම්පාදනය කිරීමේ බලය නීතිය නිවැරදි මාර්ගක ගමන් කිරීමේ බලය තමයි මිනිස්සු අපිට දීලා තියෙන්නේ. ඒක අපි විපක්ෂයෙන් අහලා නෙමෙයි කරන්නේ. මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගෙන් අහලා තමයි අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ. සාමාන්‍ය මිනිසුන්ට අවශ්‍ය කරන දේවල් තමයි අපි නීතිය ලෙස ක්‍රියාත්මක කරන්න කියලා හොඳට මතක තියාගන්න කියලා විපක්ෂයට මම කියා සිටිනවා. නඩුකාරතුමාලට තමයි කලින් විශ්‍රාම යන්න ඕන. ඔයා දොස්තරනේ. ඔය කතානායකතුමා දොස්තරනේ. දොස්තරලාගේ කාලේ දීර්ඝ කරන්න එපා යකෝ. මැරෙන්න ඉන්න මිනිහට මොනවා හරි බේර ගන්න ඉන්නේ දොස්තරනේ. මැරෙන්න ඉන්න මිනිහා බේරන්නේ දොස්තරනේ. දොස්තරගේ කාලේ දීර්ඝ කරන්න නැතුව එක්කෝ මේ නඩුකාරතුමා ඉන්නේ නඩුකාරතුමාලාට ට්‍රෙස් ඔළුවේ ප්‍රශ්න යන්නකො අර මම දැන් හැමදාම යන නඩු වලට කොච්චර නඩුද කොච්චර තීන්දුව දෙනවද අර අලුත් කඩේ අංක එකට ගිහලා බැලුවම මේ අම්මා ඒ නඩුකාරතුමාගේ ඔළුවට තියෙන ප්‍රශ්න මඤ්ඤා වෙනවා. අනිවාර්යෙන් 60 නෙවෙයි මේ මිනිස්සු 55න් පෙන්ෂන් යවන්න ඕන. ඒ නිසා විපක්ෂය ගැන අපි අමුතුවෙන් කලබල වෙන්නේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අපි දන්නවා අපේ රටේ මිනිස්සුන්ගේ හොඳට තිබුණු ජාතික සමගිය කුඩු සම්බල් කරලා සුණු විසුණු කරලා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා මේ රටේ. එනිසා අපි හිතනවා කාට හරි හෘද සාක්ෂියක් තියෙනවා නම් මේ පාස්කු ප්‍රහාරයේ තීන්දුව ඊටාම කෙටි කාලයක් තුල ලැබෙනවා. ඒක තව ප්‍රමාද කරන්න කාට හරි හෘද සාක්ෂියට එකඟතාවයක් තියෙනවා නම් මිනිස්සු වෙන්න බෑ. මම දැක්ක එක අම්මා කෙනෙක් තමන්ගේ සමාජ මාධ්‍යයේ ලියලා තිබුණා මගේ මහත්තයාත් මගේ දරුවොත් මට ආයේ කිසි දවසක දකින්න බෑ. නමුත් මම මැරෙන්න කලින් මගේ දරුවටත් මගේ දරුව දෙන්නටත් මගේ මහත්තයටත් වෙච්ච අසාධාරණයට මොකක් හෝ සාධාරණයක් ලැබෙනවා නම් මම මේ වාතලයට මුසු කරන හුස්ම පොද මට නිදහසේ හෙලන්න පුළුවන් කියලා ඒ අම්මා ලියලා තිබුණා. ඒ අම්මා කියන්නේ මේ රටේ දහසක් අම්මලාගේ හඬයි කියන්නේ. අපිට නැති වුණේ එක මිනිස්සු කොට්ටාසයක් විතරක් නෙමෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ජාතික සමගිය අපිට හිමි වුණේ. මේ රටේ ස්ථාවරත්වය අපිට නැති වුණේ. අපිට නැති වුණේ මේ රටේ පවත්වාගෙන ආපු ප්‍රෞಢ ඉතිහාස අභිමානවත් ශ්‍රී ලාංකීය ජාතිය කෙනෙක් අපිට නැති වුණේ. ඒ නිසා කාට හරි හෘද සාක්ෂියක් තියෙනවා නම් මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝ කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය කෙලසිනවා කියලා ඒක මොන තර්කෙන්ද කියන්නේ කියලා නීතිඥයෝ විදිහට අපිට නම් තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට තේරෙන වෙන මොකක් හරි භාෂාවක් තියෙනවා නම් ඒකෙන් අපිට පැහැදිලි කරන්න. ඒ කියන තර්කයේ ඇතුළෙම තියෙනවා එහෙනම් ඕගොල්ලන්ට තමයි සැකේ තියෙන්නේ විනිශ්චයකාරවරු දැනුත් කටයුතු කරන්නේ සාධාරණ මානසිකත්වයකින් නෙවෙයි කියලා. නේ සමහර විපක්ෂය කිව්වා
මේක සම්මත කරොත් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා කියලා. ඉතින් හොඳයිනේ. ඔයගලන්ට හොඳයිනේ අපි ගෙදර යනවා නම්. අපි ගෙදර යන්නෙත් නෑ, අපි ගෙදර යන වැඩ කරන්නෙත් නෑ. හෙට දවසේ අපි ගිහිල්ලා එළිය හිටියත් අපිට බය වෙන්න කිසිම කාරණයක් නැහැ. අපි ඒ තරම් නීතිගරුකව සහ සම්ප්‍රදායනුකූලව සහ රටට අවශ්‍ය නවීනත්වයට අවශ්‍ය දේවල් කරමින් තමයි කටයුතු කරන්නේ. ඔය විපක්ෂේ කතා කරන ගොඩක් අයට මතක නැහැ. ඒගොල්ලන්ගේ ආණ්ඩු කාලේ හිටපු අධිකරණ ඇමතිලාට තිබුණු චෝදනා. ඒ අධිකරණ ඇමතිලා අධිකරණයන්ට කරපු බලපෑම් ගැන චෝදනා ඒගොල්ලන්ට මතක නැහැ. වැඩි ඈතකට යන්නට ඕනේ නැහැ. 2015 2017 කාලෙත් 2022 2024 කාලෙත් මේ රටේ අධිකරණ අමාත්‍ය ධූරය දරපු විජේදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා ලොකු ඉතිහාසයකට යන්නට ඕනේ නැහැ. විජේදාස රාජපක්ෂගේ පුතා හරක් කටානොත් නදුන් චින්තකගෙන් නිදහස් කර ගැනීම සඳහා රුපියල් මිලියන 500ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන දැන් අධිකරණයේ නඩු පවතිනවා නියෝජ්‍ය කතානායකතුමනි. සමහර අධිකරණ ඇමතිලා හිටියා ගෝඨාභය රාජපක්ෂලාගේ සහ ප්‍රබල දේශපාලඥයන්ගේ පෞද්ගලික නීතිඥවරු විදියට කටයුතු කරපු. ඒ වෙලාවේදී කතා කරපු නැති අධිකරණයේ ස්වාධීනත්වය, ඒ වෙලාවේ කට ඇරපු නැති අධිකරණ ස්වාධීනත්වය ගැන මොනවද මේ විපක්ෂයේ නන් දොඩන්නේ? විපක්ෂ නායකතුමා කියනවා නීතිඥ සංගමයට රැස්වීමක් කරන් දෙන්නලු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක. පාර්ලිමේන්තු සම්ප්‍රදාය මොකක්ද කියලා දන්නේ නැද්ද නීතිඥ සංගමේ ඔය ඉල්ලීම් කරන කට්ටිය? පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුගත වෙන්නට ඕන. මං ඉස්සෙල්ලා මතක් කරපු ව්‍යවස්ථාපිත බලය තමයි පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙන්නේ. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අපි ගරු කරන්නට ඕන. විපක්ෂ නායකතුමාද තීරණය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ක සාකච්ඡා ලබා දෙන්නේ කාටද කොයි වෙලාවටද කියලා. හෙට දවසේ තව දීවර සමිතියක් ඇවිල්ලා ඉල්ලනවා අපෙන් සාකච්ඡාවක්. අනිද්දා දවසේ තව මොකක් හරි සමාගමකින් ඇවිල්ලා අපිට සාකච්ඡාවක් ඉල්ලනවා. එහෙම සාකච්ඡා දෙන්න අපි බැඳිලා නැහැ. ඒකට ව්‍යවස්ථාපිත බලයක් මිනිස්සු අපිට දීලා නැහැ. සාකච්ඡා අපි ඕන තරම් දෙනවා. හැබැයි තියෙන ක්‍රමවේදයන්ට අනුගත වෙමින්. ඒ නිසා තමයි මේ රටේ ප්‍රධාන පුරවැසියාට නීතිඥ සංගමයේ අවස්ථාවක් ලබා දුන්නේ සාකච්ඡාවක් තියන්න. ඒ සාකච්ඡාව මේ රටේ සම්පූර්ණ මිනිස්සුම අහලා අපිට වඩා හොඳට ඒ ගැන නිර්දේශ දුන්නා. ඒ නිසා ඔය නීතිඥ සංගමේ ඔබතුමාලා වැඩි කෑ ගහන්න එපා. ඔය නීතිඥ සංගමේ නියෝජනය කරන මමත් ඒකේ සමාජිකයෙක් සහ තවත් ඕනෑ තරම් නීතිඥවරු අපේ ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා. නීතිඥ සංගමය කියලා දැන් දඟලන ගොඩක් අය හැම දෙනාගේම අදහස නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන්. ඒකට ඔළුව නමන්න අපි ලෑස්ති නෑ. අපි ලෑස්ති මේ රටේ මිනිස්සුන්ට ඔළුව නමන්න සහ නීතිය, යුක්තිය, සාධාරණත්වය නිවැරදිව ක්‍රියාත්මක කරන්න. ඒක හොඳට මතක තියාගන්න.